තමයි ඕන එක. මේක තමයි ඒ ඇඳුම. ඒක ලස්සනයි. ඒකේ මැටීරියල් එකත් මාර සනීපයි. හායි ළමයි කොහමද? වෙල්කම් බෑක් ටු මයි channel. ඉතින් ඔන්න අද මං ආසාවෙන් බලන් ඉඳපු මගේ ෂේන් ඕඩර් එක ආවා. මං ෆස්ට් ටයිම් තමයි ෂේන් එකෙන් ඕඩර් කළේ. ඉතින් ඒක අද මට හම්බුණා. මං හිතුවා ඔයාලත් එක්ක මේක අන්බොක්ස් කරලා බලන්න. මට මේක ඉක්මනටම හම්බුණා. සතියක් වගේ යද්දි ඉක්මනටම හම්බුණා. මං ඉතින් කලින් ඕඩර් කරලා නැති හින්දා බයෙන් දැම්මේ ක්වොලිටි එක සයිස් එකම අපිට හරියයිද දන්නේ නැහනේ. ඒ වුණාට ඒක ඇඳුම් ලස්සන නිසා මං පොඩි ඕඩර් එකක් දැම්මා. පොඩි කිව්වට ඕඩර් එක දැම්මට පස්සේ නම් පොඩ්ඩක් ගාණ වැඩි වුණා. මගේ ඕඩර් එක amount එක 38300 ගාණක්. ළමයි මට ඒක ඩෙලිවර් වෙද්දි මම ටැක්ස් එක ගෙවන්න හැබැයි 6300ක්. අපි එහෙනම් ඉක්මනටම බලමු මේක ඇතුලේ තියෙන දේවල් කොහොමද කියලා. මේක තමයි ඕඩර් එක. ඉතින් ගොඩක් ටිකක් ලොකු ඕඩර් එකක් දැම්මා. ඉතින් අපි බලමු. අපි එහෙනම් ඒක ඕපන් කරලා බලමු. ඉස්සෙල්ලම තියෙනවා මේක. ඒක හරිම ලස්සනයි යන්නේ. ඇත්තටම මේක මම හිතන්නේ ගානට තියෙනවට. අපි මේක ඇතුලේ තියෙන තව මොකක් හරි එක ෆිට ඔන් කරලා බලමු. මට මේ වගේ ප්‍රයිස් නම් මතක නැහැ. මම ප්‍රයිස් දාන්න සයිඩ් එකේ. ඒක ලස්සනට දාන්න ඇති කියලා හිතෙනවා. බලමු ෆිට ඔන් කරලා. මේක මම හිතන්නේ මේක ඩෙනිම් ස්කර්ට් එකක්. ස්කර්ට් එකේ නේද කලිසමකුත් එක්ක තියෙන ෂෝට් එකත් එක්ක තියෙන ඒකක් විතරයි. බලමු. මදි වී දන්නේ ඒක බලමු අපි. ඒ දෙක ෆිට ඔන් කරලා මම පෙන්නන්න. මේක තමයි ඒ ඇඳුම. ඒක ලස්සනයි. ගානට තියෙනවා මෙතනින් චුට්ටක් ලූස් වගේ. ඒක ෂේප් එක උනාට දෙකම ගානට තියෙනවා. ඒක ලස්සනයි. මම මේ වගේ ප්‍රයිස් උත් එක්ක සයිඩ් එකෙන් දාන්නම්. මම හිතුවේ මදි වෙයි කියලා. ලස්සනට තියෙනවා. තව තියෙනවා මේක. ඒකත් බබාට ඕඩර් කරේ. කලර්ස් තුනකින් මේවයි කැප් තියෙනවා. ඒක ලස්සනයි. මේකේ කලර්ස් තුනක් තියෙනවා. මම මේ කලර්ස් තුන තමයි සිලෙක්ට් කරේ. ඇත්තට මේකේ ඔක්කොම ක්වොලිටි එකක තියෙනවා. පිටුවට වඩා. අපි බලමු තව මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මම මේකත් බබාට ඕඩර් කරපු එකක්. මේ හැම එකකින් ප්‍රයිස් මං දාන්න සයිඩ් එකේ. මතක නැහැ. මං හිතන්නේ මම මේකෙන් දෙකක් ඕඩර් කරලා තිබ්බා. ඒක දැක්කේ ඕඩර් එක දැම්ම ඔක්කොම දාලා වුණාට පස්සේ මේකෙන් එක වගේ දෙකක් ඕඩර් කරලා තිබ්බා. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. පස්සේ අඳින්න. මේක තියෙනවා. ඒකේ තියෙන්නේ අන්න වෙනස්. බ්‍රාහෙම. ඒකේ කලර්ස් තුනකින් මම දෙන්න ගත්තා. ඒක මට ඕන කරපු එකක්. ඒක බොඩි සූට් එකක්. මතක විදිහට.
ඒකත් ලස්සනයි. මං හිතනවා ගානට තියෙයි කියලා. අපි ඒකත් රිටර්න් කරලා බලමු. මේ තමයි ඇඳුම. ඒක ලස්සනයි. ඒකේ මැටීරියල් එකත් මාර සනීපයි. හැබැයි කැංගේ ගානටම තියෙන්නේ මගේ. ඒක ඩෙනිම් එකකට වගේ නම් ලස්සනට තියෙන්නේ. මම හිතන්නේ මම මේ ඔක්කොගෙම දැම්මේ ස්මෝල් සයිස් එක වෙන්න ඕනේ. මට මතක නැහැ මම සයිස් එකත් එක්කම ප්‍රයිස් එකයි ඔක්කොම දාන්නම්. ඒක ලස්සනයි. ඒ කලර් එකේම මට මේ වගේ එකක් නැහැ. ඒ හින්දා මම ඒක ඕඩර් කරා. බලමු තව මොනවද ඒක ඇතුලේ තියන්නේ කියලා. මම හිතන්නේ මේකත් මට ඕඩර් කරපු එකක්. එකක් බොඩි සූට් එකක් වගේ මතක. අපි ඒකත් ෆිට ඔන් කරලා බලමු. මේක තමයි ඊළඟ එක. ඒක නම් ලස්සනට ගානට තියෙනවා. ඒක ඔෆ් ෂෝල්ඩර් දෙන්නත් පුළුවන්, මෙහෙම දෙන්නත් පුළුවන්. නැත්නම් ඔෆ් ෂෝල්ඩර් දෙන්න පුළුවන්. ඒක තව තියෙනවා මේක. එකත් බබාට මම හිතන්නේ. මේ වගේ නම් ප්‍රයිසස් නම් මතක නැහැ. මම දාන්නම් ඒ ඔක්කොගෙම ප්‍රයිස් සයිඩ් එකකින් දාන්නම්. ඒ ෆොටෝ එකත් එක්කම ප්‍රයිස් එක දාන්නම්. ඊළඟට තියෙනවා මේක. පිජාමා එකක්. පැන්ට් එකයි ස්කින් එකයි පිජාමා එකක් ඒක. එකත් ලස්සනයි. මම එක දාලා බලන්නම්. මම හිතන්නේ ගානට ඇති මට. එකත් ගානට ඇති. තව තියෙනවා මෙන්න මේක. ඒක ඕඩර් කරේ හස්බන්ඩ්ට එකයි දාලා තියෙන්නේ මේකේ. ඒක නම් ඕපන් කරන්න ඕනේ නැහැ. හස්බන්ඩ් එක. තව තියෙනවා මේක ස්විමින් කිට් එකක් මම ඕඩර් කරේ. ඒක අනිත් දෙක ඇඳලා මේක තියෙන කවර් කරගන්න. ඒකත් ලස්සනයි. කලර් එකයි මැටීරියල් එකයි ඔක්කොම ලස්සනයි. මම හිතන්නේ මම ඕඩර් කරපු ඔක්කොම ලස්සනට ගානට තියෙනවා. මම හිතුවේ නෑ මේක ගානට يعني ඕඩර් කරපු টොප් ටික එහෙම ලස්සනට ගානට තියෙයි කියලා. මැටීරියල් ඒ වගේ හරිම හොඳයි. මම පළවෙනි පාර ඕඩර් කරාට මම බයෙන් ඕඩර් කරේ කොහොම වෙයිද දන්නේ නැහැ. සයිස් හරියයිද මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඒ වුණාට ඒ ටික ලස්සනට තියෙනවා. මේක බබාට ඕඩර් කරේ. සොක්ස් වගේ. මේකෙන් කලර්ස් තියෙනවා. මේ ටික ලස්සනයි. ඒක දාලාම බලමු බබාට. ඒක වෙනස් ඒවාත් තියෙනවා. නෑ පිටිපස්ස හරියි. සෝරි. මේක තමයි අන්තිම එක. මොකද නැහැ. මේක අන්තිම එක. අපි බලමු මේක මොකක්ද කියලා. මේක මම හිතන්නේ ජැකට් එක.
ඒක ලස්සනයි. අපි එකක් ෆිටෝන් කරලා බලමු. මේ ජැකට් එකත් ලස්සනයි. ඒකට වයිට් කලර් ස්කින් එකට ලස්සනට තියෙයි. ඒක ඕනනම් බටන් ටික දාලා අඳින්න පුළුවන්. තව ඕපන් කරලා අඳින්න පුළුවන්. අපේ හස්බන්ඩ්ට ගත්ත ඇඳුම කොහොම මේ පැත්ත හැරෙන්නේ? ඒක ලස්සනට දෙන ගන්නටනේ. නෑ ඒක ලස්සනයි. ඒ ගණන් එක්ක නම් මං හිතන්නේ ක්වොලිටි එක හොඳයි. පුෂ්කරව නම් කොහොමද දන්නේ මං හිතනවා අවුලක් නැතුව ඇති කියලා. මට නම් ඉතින් මැටීරියල් හොඳයි. ඒකේ ගානත් එක්ක නම් පාඩු නෑ වර්ත්. ෂේන් එකෙන් ඕඩර් කරන්න එච්චර අමාරු නැහැ. ඔයාලා අලි එක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කරලා තියෙනවා නම් ඒ ප්‍රොසෙස් එකම තමයි. හැබැයි ඉතින් ටැක්ස් කතන්දරේ එක්ක චුට්ටක් බලලා ගන්න. ආයෙත් ඕඩර් එකක් දායි. එහෙනම් ළමයි මම වීඩියෝ එක අදට එන්ඩ් කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක බලනකොට හැමෝටම thank you. මම අලුත් වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් ගිහින් එන්න. bye.